මේ දරු පැටියගේ ඉරණම වෙනස් වුණේ හරිම කනකාටුදායක විදියට. මේ දරුවට වයස අවුරුදු 3ක් 4ක් වගේ වයසක කෙනෙක්. ගෙදර ලොකු උත්සවයක්. මේ උත්සවය නිසා දැන් දරු පැටියා ඉතින් එහෙට දුවනවා මෙහෙට දුවනවා ඉතින් සෙල්ලම් කරන කාලෙනේ. හැබැයි දැන් එහෙම ඉන්නකොට කොහොම හරි මේ දරු පැටියා මෝනික කාමරේක ඒ දරුවා කාමරේ දාලා දරුවට බොන්න කියලා බෝතලයක් දීලා තිනවා වතුර. හරි මොන හරි බීම එකක්, පැණි බීම එකක් දීලා දැන් බෝතලේ මෝඩිය කරලා මේක බොන්න පුතේ කියලා ගිහිල්ලා තියෙනවා. දැන් ඊටස් දැන් ගෙදර කට්ටිය වැඩනේ මේ උත්සවයකට ලෑස්ති වෙනවනේ. ටික වෙලාවකට යනකොට දැන් විටින් විට මේගොල්ලන් එළහැව බලලා තියෙනවා මේ දරු පැටිය දොර වහලා ගියාට. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා බලනකොට වෙන කෙනෙක් ඇවිල්ලා බලනකොට මේ දරුවා එකපාරට උගුර අල්ලගෙන එයාට කතා කරන්න බෑ, තේරෙන්නේ නැහැ. නිකන් දඟල ඉන්නකොට මේ වැඩිහිටියා ඔහු ඉතින් ඇත්තටම ආදරේ මේක හොඳකට එයා කරන්න ගිනවද ඒක වැරද්දක් හැටියට ඔබට මං කියන්නේ. මෙයා එකපාරටම ඇයි පුතේ කියලා මෙයාට සැක හිතෙනවා බෝතලේ කළා. මෙයා කට ඇරලා බලනකොට මූඩිය මෙන්න මෙතන. මූඩිය හිර වෙලා දරුවාගේ. මෙයා මොකද කරේ? දැන් මේ ඒ ඊතර අපහසුවට දරුවා දඟලනවා. ඒක සර්ව සාධාරණයි. මෙයා කරපු වැඩේ ඇඟිලි දාලා මූඩිය ගන්න හැදුවා. ඒක වැරදි. අන්තිමට දරුවා දඟලනවා, මූඩිය ගන්න උත්සාහ කරනවා. අන්තිමට උනේ මේ මූඩිය ඇතුළට ගිහිල්ලා උකුරු දණ්ඩේ හුස්ම ගන්න මාර්ගය બ્લોක් කරලා දරුවා මිය යනවා. එතන වෙන කිසි කෙනෙක් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. උස්සගෙන ඉස්පිරිතාලට එන කෙනෙක් පැය භාගයක් විනාඩි 45 පුරාට. ඒතර හුස්ම ගන්නේ නැතුණාම එයාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මොළයට යන්නේ නැහැ. ඒ දරුවා මරණයටපත් වෙනවා, හයිපොක්සික් කියන තත්ත්වයටපත් වෙනවා. ඇත්තට මේ දරුවා එහෙම වෙන්න කමක් අවශ්‍ය කමක් තිබෙන්නේ නැහැ. හරි දැනුමක් ඔබට තිබුණා නම් ඔබ කරන්නේ පුංචි දරුවෙකුට උගේ එහෙම එකක් හිර වෙලා ඉන්නවනම් කිසි කතාවක් නැහැ. දරුවගේ වයසට අනුව ගන්න. අවුරුද්දකට අඩු දරුවෙක් නම් මෙන්න මෙහෙම අතට ගන්න. අරගෙන පිටට මෘදුව 1 2 3 4 5ක් කියලා ගහන්න. මේ දරුවා අල්ලනකොටත් අල්ලන ක්‍රමයක් තියෙනවා. මේ හිස්සගෙන ආරක්ෂිතව තමයි ඒක අල්ලන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ආපහු දරුවාගේ පපුවට මෙහෙම කරලා එහෙම කරනකොට උගුරට කැස්සක් ඇතුලේ දරුවට මේක ඉවත් වෙනවා. වැඩුණ දරුවෙක් නම් අවුරුද්දකට වැඩි දරුවෙක් නම් ඔබේ කලවය මත දරුවා තියලා මෙම අල්ලගෙන හිස චලනය කරන්න දෙන්න එපා. ආරක්ෂිතව අල්ලාගෙන පිටට මෙහෙම ඔබට ගහන්නට පුළුවන් 5 වතාවක්. ගහලා බලන්න මේ දේ එළියට ඇවිල්ලාද තියෙනවද කියලා. ඒ දේවල් පුරුදු වෙන දරුවෙක් හදලා දරුවෙක් කවල පොළ විතරක් මදි. දරුවෙකුට හදිසියක් වුණොත් ඔබ කළ යුත්තේ මොකක්ද කියන එකත් ඔබ දැනගෙන සිටීම වැදගත් වෙනවා. මේ මියන හැම දරුවම කට ඇතුලේ යමක් හිර වෙලා මරන හැම දරුවෙක්ම මේ වගේ දෙයක් ක්‍රියාත්මක කළේ දරුවා බේර ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ. ඔබ ඒක කරන්නේ හඬනවා, විලාප තියනවා, දුවගෙන එනවා, අපිට බාර දෙනවා මල කඳක්. මොනවද මේ ජීවිත? පව් අහිංසක ළමයි. ඒ නිසා කවදාකවත් දරුවෙකුගේ කට ඇතුලේ යමක් හිර වෙලා තියෙනවා කවදාකවත් ගන්න එපා. ඔබට පුළුවන් නම් දරුවා වැඩුණ දරුවෙක් නම් හිටගෙන ඉඳද්දිම ඔබ දරුවා ගේ පිට කාතකින් අල්ලාගෙන නැවෙන්න කියලා පිටට ගහන්න. දරුවා හිටගෙන ඉන්නවනම් දරුවට නැවෙන්න කියලා වැඩුණ දරුවෙක් නම් පිටට ගහන්න. ඊළඟට ඔබට පුළුවන් උදරය තෙරපීම තුළ නැවත කියන්නේ පිටට පහයි ආවේ නැත්නම් උදරය නාභියට පොඩක් යටින් චලනය කිරීම තුළ ගන්න පුළුවන්. ඒක අවුරුද්දට වැඩි දරුවා ඒ වගේ පොඩි දේවල් දැනගෙන සිටින්න. හැබැයි අර දරුවා අපරාධේ මිය ගියේ. ඔවුන්ට හිටපු එක පුතා. එහෙමයි ජීවිත. හැබැයි මේ හැම දෙයකම වරද අපේ නොදැනුවත්කම.